හරි. එතකොට අපි අවසාන ලෙල්ල හිටියේ කල්බද මූල්‍ය කරන සමාගම් වල නියාමකයා වන්නේ කවුරුන්ද කියලා. ඉතින් කල්බද මූල්‍ය කරන සමාගමක් ලියාපදිංචි කරනවා නම් ඒ දේ සිද්ධ කරන්න ඕන ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙනවා පුතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා වෙනම දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුව හරහා තමයි බැංකු නොවන ඔය බලපටලාවි මුදල් සමාගම් කල්බද මූල්‍ය කරන සමාගම් වගේ දේවල් ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අපි කියන්නේ පුතේ කල්බද මූල්‍ය කරන සමාගමක නියාමකයෙ වෙන්නේ කවුද? සෙන්ට්‍රල් බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියාගන්න ශ්‍රී ලංකා මහ බැංකුව කියලා ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවයි. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඊළඟ ප්‍රශ්න ලියමු. කල්බද මූල්‍ය කරන සමාගම් සඳහා කල්බද මූල්‍ය කරන සමාගම් සඳහා නීතිමය ප්‍රතිපාදන සපයන පනත වනුයේ කල්බද මූල්‍ය කරන සමාගම් සඳහා නීතිමය ප්‍රතිපාදන සපයන පනත වනුයේ ලියාගන්න ළමයි දෙදෙහි අංක 56 දරන කල්බද මූල්‍ය කරන පනතයි. 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනතයි. 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනතයි. ප්‍රශ්න කීයද ළමයි දැන්? MCQ කීයක් ඉවරද දැන්? 16 තියෙන සර්. 16. 16 ලියාගමු. 16 ලියාගමු. හරි. 16 වෙනි ලියාගමු. මූල්‍ය සේවා සමූහයක් යනු කුමක්ද? මූල්‍ය සේවා සමූහයක් යනු කුමක්ද? මූල්‍ය සේවා සමූහයක් යනු කුමක්ද? යටින් ලියාගමු පුතේ මූල්‍ය සේවා සමූහයක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් මූල්‍ය සේවාවන් සම්පාදනය කරන්න බැඳිලා ඉන්න ආයතන කිහිපයක එකතුවකට තමයි අපි කියන්නේ මූල්‍ය සේවා සමූහයක් කියලා. ලියමු යටින් වෙනස් එකිනෙකට වෙනස් මූල්‍ය සේවාවන් සැපයීම සිදු කරන එකිනෙකට වෙනස් මූල්‍ය සේවාවන් සැපයීම සිදු කරන සමාගම් සමූහයකි. සමාගම් සමූහයකි. සමාගම් සමූහයකි. ඊළඟ ප්‍රශ්න ලියමු. සමාගම් වලට
මූල්‍ය හා උපදේශන සේවා සපයන මූල්‍ය ආයතනයක් වන්නේ සමාගම් වලට මූල්‍ය හා උපදේශන සේවා සපයන මූල්‍ය ආයතනයක් වන්නේ ඉතින් ඕනෑම සමාගමකට මූල්‍ය හා උපදේශන සේවා සපයන ආයතනයක් මූල්‍ය ආයතනයකට අපි කියන නමක් තියෙනවා. අපිට ඒකට අපි කියන්නේ ආයෝජන බැංකුව කියලා. ලියමු යටින් ආයෝජන බැංකුවේ මූල්‍ය ආයතනයක් වන්නේ ආයෝජන බැංකුවයි. ආයෝජන බැංකුවයි. එහෙම ආයෝජන බැංකුවයි. ඊළඟ ප්‍රශ්න ලියාගමු. ශදු අත ලෙස හඳුන්වනු ලබන්නේ ශදු අත ලෙස හඳුන්වනු ලබන්නේ ශදු අත කියලා කියන්නේ පුතේ ශක්තියින් දුර්වලත අවස්ථා සහ සාධන. ඒ කියන්නේ ඔයාලගේ තියෙනවනේ උපාය මාර්ගික සැලසුම් එහෙම නැත්නම් ව්‍යාපාරික සැලසුම් කියලා පාඩමක් ඔන්න ඔය පාඩමෙටදී තියෙනවා ඉස්සල්ලාම ව්‍යාපාරයක ඕනම මූල්‍ය ආයතනයක උපාය මාර්ග තීරණය කරන්න කලින් ඉස්සල්ලාම බලන්න ඕනි ඒ ව්‍යාපාර ආයතනයේ ශක්තියින් දුර්වලත අවස්ථා සහ තර්ජනයන් මොනවද කියලා. එහෙම නැත්නම් අපි කියනවා ශදුවත විශ්ලේෂණයක් කරනවා. ශදුවත විශ්ලේෂණයක් කරලා තමයි තීරණය කරන්නේ අනාගතයේ මේ ව්‍යාපාර ආයතන මේ මූල්‍ය ආයතන මොන වගේ අරමුණුද සාක්ෂාත් කරගන්න මොන වගේ පරමාර්ථද ස්ථාපිත කරගන්න මොන වගේ ඉලක්කද ස්ථාපිත කරන්න කියලා තීරණය කරන්න ඕනේ. මේ දේ තීරණය කරන්න කලින් ඉස්සල්ලාම කරන ඕනේ පරීක්ෂණ තමයි අපි කියන්නේ ශදුවත විශ්ලේෂණය කියලා. හරි ලියාගමු ශදුවත ලෙස හඳුන්වනු ලබන්නේ යටින් ලියමු ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජනයි. ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජනයි. තමයි ප්‍රශ්නේ කීයක් කියවරද? 18ක් සර්. 18යි. 19 වෙනි ප්‍රශ්න ලියාගමු. 19 වෙනි ප්‍රශ්න ලියාගමු. අධ්‍යක්ෂකවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කරන විට අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්. ඉතින් අද පාඩමෙන් ওই දෙක පැහැදිලි වෙනවා. අධ්‍යක්ෂකවරු කියන්නේ කාටද? ප්‍රධාන විධායක නිලධාරීන් කියන්නේ කාටද කියලා අද කතා කරනවා ආයතනික යහපාලනයට. ඒතකල් දැන් ලියා ගන්න. අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කරන විට අවශ්‍ය කරන සිසිලන කාල පරිච්ඡේදය මාස කීයද? මාස කීයද? සිසිලන කාල පරිච්ඡේදය මාස කීයද? ළමයි සිසිලන කාල පරිච්ඡේදයක් කියලා කියන්නේ එහෙම නැත්නම් cooling off period එකක් කියලා කියන්නේ යම් නිලධාරියෙක් පත් කරගත්තට පස්සේ ඒ කියන්නේ සභාපතිවරයෙක් හරි එහෙම නැත්නම් අපි කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රධාන විධායක නිලධාරියෙක් පත් කරගත්තට පස්සේ ඒ ප්‍රධාන විධායක නිලධාරියා අදාළ ආයතනයට ගැළපෙනවද නැද්ද කියලා පොඩි කාල පරිච්ඡේදයක් ඔහුව තියෙනවා. හරිනේ ඊට පස්සේ එයා ගැළපෙන්නේ නැත්නම් එයාව අයින් කරනවා ළමයි. එයාව අයින් කළ වෙන ප්‍රධාන විධායක නිලධාරියෙක් එතෙන් පත් කරගන්නවා. එතකොට මෙන්න මේ අලුතෙන් පත් කරගත් එක්කෙනෙක් වෙනස් කරන්න තියෙන කාල පරිච්ඡේදය තමයි අපි කියන්නේ සිසිලන කාල පරිච්ඡේදයවත් cooling period එක කියලා. හරිනේ cooling off period එක කියලා. එතකොට මෙන්න මේකෙත් තියෙන ළමයි ගොඩක් වෙලාවට මාස 6ක කාලයක් තමයි අලුතෙන් පත් කරගත් එක්කෙනෙක් ඉවත් කරන්න. හරි එහෙම නැත්නම් වෙන එක්කෙනෙක් බඳව ගන්න හැම තියෙන කාල පරිච්ඡේදය තමයි අපි ඔය cooling off period එකවත් මාස 6 කියලා කියන්නේ. ලියාගමු මාස 6කි. මාස කොපමණද කියලා අහලා තියෙන්නේ මාස 6කි.
මාස 6කි. ඊළඟ ලියමු 19 20 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ අපි ඉන්නේ. ඔව් සර්. අවසාන ප්‍රශ්නේ ලියමු. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාව තුල ආරම්භ කළ හැකි සමාගම් වනුයේ එකක් තමයි ළමයි සීමා සහිත සමාගම් ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ සීමා රහිත සමාගම් ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ පුතේ අපේන් සීමිත සමාගම් ආරම්භ කරන්න පුළුවන්. වනුයේ 1 සීමා සහිත සමාගම්, 2 සීමා රහිත සමාගම්, 3 අපේන් සීමිත සමාගම්. 3 අපේන් සීමිත සමාගම්. සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අපේන් සීමිත සමාගම්. හරිලා. ඔතනින් අපි MCQ ප්‍රශ්න 20 නතර කරනවා. එතකොට ඔය ප්‍රශ්න ටික නැවත කියවන්න ළමයි. අඩුම තරමේ 5 වතාවක්වත් මම කිව්වා කියවන්න කියලා. ඒක මතක තියාගන්න. මොකද ඔය වගේ ප්‍රශ්න තමයි අහුවොත් අහන්නේ. හරි. අපි යමු දෙහෙනම් අලුතෙන් පටන් ගන්න පාඩම අද දවස් තුලදී ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් අද මෙතනින් පස්සේ අපි තීරි කොටස් ආයෙ කතා කරන්නේ නැහැ. තීරි කොටස් වලට අදාළ මම හැම එකක්ම කතා කරලා තියෙන්නේ අවශ්‍ය දේවල්. ඊට අමතරව මම ගෲප් එකට දාන්නම් පුතේ මූල්‍ය අර්බුද කියලා නෝට් එකක්. ඒක කියවා ගන්න. ඊට අමතරව තව එක නෝට් එකක් ගෲප් එකට දාන්නම්. ඒ දෙක කියවා ගන්න තියෙන්නේ. නිකන් ජස්ට් කියවාගෙන යන්න. ඒ හොඳටම ඇති. ප්‍රශ්න පත්‍ර වලට උත්තර දෙද්දී මම කියලා දෙන්නම් කොහොමද මේ වගේ ප්‍රශ්න හැදෙන්නේ කියලා. හරි. හැමෝම ගන්න print දාගෙන තියෙනවද පුතේ හැමෝම ඔයාලගේ ආයතනික යහපාලන කියන නෝට් එක? මම ගෲප් එකට දාපු එක හැමෝම ගාව print එකක් තියෙනවද? මෙන්න මේ වගේ print එකක් දාගත්තද හැමෝම ළමයි? ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන ආයතනික යහපාලන කියලා. print අරන්ද තියෙන ළමයි අරන් නැද්ද? අරගත්තා සර්. අරගත්තානේ. හරි. එහෙනම් අපිට print එකේම පළවෙනි කොටස ඉවර කරගන්න පුළුවන්. එතකොට මම ඉස්සල්ලාම පුතේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මගේ ප්‍රසන්ටේෂන් එකට. ඒතර මේකෙදී ඔයාලට පේනවා ඇති ආයතනික යහපාලන රාමුව නැත්නම් ආයතනික යහපාලන කියන එක පැහැදිලි කරන්න මම චූටි chart එකක් පුතේ ස්ක්‍රීන් එකට දාලා තියෙනවා. බලන්න මේ chart එක දිහා චුට්ටක් බලන්න හැමෝම. chart එකදී හැමෝම බැලුවොත් ඔයාලට පේන්නේ පුතේ උඩම තියෙන්නේ ව්‍යාපාර සංවිධානය. අපි කියනවා මේ තියෙන්නේ පුතේ මූල්‍ය ආයතනයක් පිළිගන්නවා. ඔයාලගේ මේ සබ්ජෙක්ට් එක පැත්තට අපි කතා කරමු. මේ තියෙන්නේ මූල්‍ය ආයතන. එතකොට මේ මූල්‍ය ආයතනයේ අයිතිකරුවෝ පුතේ, ඒ කියන්නේ මේ මූල්‍ය ආයතනයේට අරමුදල් සම්පාදනය කරන පාර්ශ්වයන්ට අපි කියනවා ළමයි අයිතිකරුවන් කියලා. මූල්‍ය ආයතනයේට අරමුදල් සම්පාදනය කරන පාර්ශ්වයන්ට අපි කියනවා අයිතිකරුවන් කියලා. මෙන්න අයිතිකරුවෝ ඉන්නවා. හැබැයි පුතේ අයිතිකරුවෝ මේ මූල්‍ය ආයතනයේ සල්ලි දැම්මට මෙයාලා කවදාවත් මේ මූල්‍ය ආයතනේ පාලනය කරන්නේ නැහැ. මොකද හේතුව මෙයාලට ළමයි මේ මූල්‍ය ආයතනේ පාලනය කරන්න අවශ්‍ය කරන දැනුමක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මූල්‍ය ආයතනේ පාලනය කරන්න තරම් මෙයාලට කාලයක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා පුතේ මේ මූල්‍ය ආයතනේ පාලනය කරන්න අයිතිකරුවෝ පත් කරගන්නවා ළමයි පාර්ශවයක්. අන්නේ පාර්ශවයට අපි කියනවා පුතේ අධ්‍යක්ෂක මණ්ඩලයක් කියලා කියනවා. අයිතිකරුවෝ පත් කරගන්නවා පාර්ශවයක්. ඒ පාර්ශවයට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය. මෙන්න මම දෙවෙනි තරුව දැම්මා. දෙවෙනි හරිය දැම්ම යාලට. හරි. දැන් අයිතිකරුවෝ තමන් යදවපු අරමුදල් ටික පාලනය කරන්න පත් කරගත්ත පාර්ශවයට අධ්‍යක්ෂක මණ්ඩලය කියලා දැම්මා. ඒතර මේ අධ්‍යක්ෂක මණ්ඩලයටත් මේ සම්පූර්ණ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු කරන්න අමාරු හින්දා අපහසු හින්දා මේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගන්නවා පුතේ වෙනම පාර්ශවයක් කළමනාකරුවෝ කියලා. කළමනාකරුවෝ කියලා වෙනම පාර්ශවයක් පත් කරගන්නවා. මෙන්න ඒ කට්ටිය තමයි මම මේ රවුම් කරේ. එතකොට මේ අයිතිකරුවෝ වෙනුවෙන් පුතේ ව්‍යාපාරය පාලනය කරන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් ව්‍යාපාරය පාලනය කරන්නේ කවුද? කළමනාකරුවෝ. ඒතර බලන්න සල්ලි යොදපු කට්ටියයි අදාළ ව්‍යාපාරය පාලනය කරන කට්ටියයි පුතේ
හාත්පසින්ම වෙනත් පාර්ශවයක්. මෙන්න මේ හේතුව හින්දා මේ අයිතිකරුවන්ට පුතේ පොඩි සැකයක් එන්න පුළුවන්. අපි යොදපු සල්ලි ටික සුරක්ෂිතව ඒ වගේම අපි යොදපු අරමුදල් වලට ගැළපෙන මූල්‍ය ප්‍රතිලාභයක් ලබා දෙන්න පුළුවන් විදියට මේ අධ්‍යක්ෂක මණ්ඩලය හා කළමනාකරුවෝ හැසිරෙයිද කියලා පොඩි ඩවුට් එකක් එන්න පුළුවන්. ගැටලුවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නාර්ථේ නැති කරගන්න තමයි පුතේ ඕනම ව්‍යාපාරයක් තුළ ආයතනික යහපාලන රාමුවක් ක්‍රියාවට නංවන්න ඕන. එතකොට මේ ආයතනික යහපාලන රාමුවෙන් කියලා කියන්නේ ව්‍යාපාරයකින්න අයිතිකරුවන්ට ඒ වගේම ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන සියලුම සෙසු පාර්ශවයන්ටත් යම් යම් ප්‍රතිලාභ ලබා දෙමින් ව්‍යාපාරයේ පාලනය කළ යුතු වීමට තමයි අපි කියන්නේ ආයතනික යහපාලනයක් කියයි. එතකොට මේ කියපු අයිතිකරුවන් හැරුණු කොටගෙන පුතේ ව්‍යාපාරයක ඉන්න තැම්පතු කරුව ගැන අවධානය යොමු කරන්න ඕන අධ්‍යක්ෂ මණ්ඩලය. ඒ වගේම ණය සම්පාදනය කරපු කට්ටිය ගැන අවධානය යොමු කරන්න ඕන. රජය ගැන අවධානය යොමු කරන්න ඕන. නියාමන ආයතන වගේම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කියන මෙන්න මේ හැම පාර්ශවයක් ගැනම අවධානය යොමු කරලා අන්නර මූල්‍ය ආයතනයේ පුතේ මෙහෙවනවා නම් හසුරුවනවා නම් අන්න ඒ සම්පූර්ණ ක්‍රියාවලට අපි කියනවා ආයතනික යහපාලනයක් කියලා. හරිනේ? ඔයාලට මතක ඇති යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවත් කරේ මොකක්ද? යහපාලන ආණ්ඩුව බලයට ආවේ කොහොමද පුතේ? සියලුම පාර්ශවයන්ගේ අරමුණු ඉටු කරගන්න. දේශපාලකයන්ගේ අරමුණු විතරක් නෙමෙයි. ව්‍යාපාරේ ඉන්න ධනවත් රටේ ඉන්න ධනවත් කට්ටියගේ අරමුණු විතරක් නෙමෙයි. නේද? රටේ ඉන්න සියලුම පාර්ශවයන්ගේ දුප්පත් නේද? ඉතින් ගියාට පස්සේ පොහොසත් මේ හැම කෙනෙක්ගේම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටු කරනවා කියලා තමයි පුතේ යහපාලන ආණ්ඩුව බලයට ආවේ. එහෙනම් යහපාලනය කියන්නේත් අන්න ඒ කන්සෙප්ට් එකම තමයි. ඒකම තමයි පුතේ මෙතනත් ආයතනයක් තුළ සියලුම පාර්ශ්වයන් ප්‍රතිලාභ ලබා දෙමින් ව්‍යාපාරයේ පාලනය කළ යුතු ආකාරය තමයි යහපාලනය කියලා එහෙනම් මෙතනදී හඳුන්වන්නේ. හරි. එහෙනම් දැන් ඔයාලා දන්නවා යහපාලනය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ලංකාව තුළ පුතේ එහෙනම් ආයතනයක් තුළ යහපාලනය කියන එක ක්‍රියාවට නංවද්දී ප්‍රධාන වශයෙන් ආයතනයක යහපාලනය ප්‍රධාන ප්‍රවේශ දෙකක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි පුතේ නීතිපාදක සාංගමික පාලනය. පළවෙනි එක තමයි නීතිපාදක සාංගමික පාලනය. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඇතැම් නීති රීති වලින් කියලා තියෙනවා ආයතනයක් පාලනය කරද්දී ඒ නීති රීති වලට අනුකූලව පාලනය කරන්න ඕන. ඒ නීති රීති වලින් කියලා කියන ළමයි අයිතිකරුවන් ඒ වගේ විශේෂ ඇල්මක් දක්වන පාර්ශවයන් සියල්ලන්ටම ප්‍රතිලාභ ලබා දෙමින් කටයුතු කළ යුතු ආකාරය තමයි ඒ නීති වලින් පෙන්වා දීලා තියෙන්නේ. එහෙනම් ආයතනයක් තුළ යහපාලන ඇති වෙන්න පුළුවන් එක ප්‍රවේශයක් තමයි පුතේ නීති රීති හරහා යහපාලනයක් ඇති වෙන්න පුළුවන්. නීති රීති හරහා පාලනය කරන්න පුළුවන්. ඒ වුණොත් එහෙම යහපාලනයක් ඇති වෙනවා. ඊට අමතරව ළමයි ඔය නීති රීති නැතුව පුතේ ව්‍යාපාරයක ඉන්න අයිතිකරුවෝ සහ කළමනාකරුවෝ කියන පාර්ශවයන්ගේ සම්බන්ධතාවය මතත් ඇතැම් අවස්ථාවල යහපාලනය කියන එක ඉතා සරලව ක්‍රියාවට නංවන්න පුළුවන්. අන්න ඒ ප්‍රවේශයට අපි කියනවා පුතේ මූලධර්ම පාදක සාංගමික පාලනයක් කියලා. එහෙනම් ලංකාව තුළ ක්‍රියාත්මක නොවන මූල්‍ය ආයතනයක යහපාලනයේ ප්‍රවේශ දෙකක් හැටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකක් තමයි නීතිපාදක සාංගමික පාලනය, අනිත් එක තමයි පුතේ මූලධර්ම පාදක සාංගමික පාලනය. හරි. දැන් ඔයාලගේ print දාලා තියෙන note එකට එන්න පුතේ. ගන්න. note එක අරන් අපි ඉස්සල්ලාම ලියාගමු ආයතනික යහපාලනය කියන්නේ මොකක්ද කියලා. ආයතනික යහපාලනය. ලියාගමු පුතේ. සමාගමක් ගත් කල ස්පේස් එක දීලා තියෙන පුතේ ආයතනික යහපාලන ලියාගන්න. ඒ යටතේ ලියාගන්න සමාගමක් ගත් කල මුලින්දම ලියන්න සමාගමක් ගත් කල දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ එහි අයිතිය පාලනයෙන් බැහැරවීමයි. එහි අයිතිය පාලනයෙන් බැහැරවීමයි. එහි අයිතිය පාලනයෙන් බැහැරවීමයි. ඒ අනුව සමාගමක
අයිතිකරුවන් ලෙස සලකන්නේ යනුව සමාගමක අයිතිකරුවන් ලෙස සලකන්නේ එහි ප්‍රාග්ධනයට දායක වූ එහි ප්‍රාග්ධනයට දායක වූ කොටස් කරුවන්ය. එහි ප්‍රාග්ධනයට දායක වූ කොටස් කරුවන්ය. එසේම සමාගමක් පාලනය කරනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසිනි. අධ්‍යක්ෂක මණ්ඩලයක් විසිනි. ඒ අනුව කොටස් කරුවන් බලාපොරොත්තු වන උපරිම ප්‍රතිලාභයන් ලබා ගැනීම සඳහා ව්‍යාපාරය මෙහෙයවීම අධ්‍යක්ෂක මණ්ඩලයේ මූලික වගකීම වේ. එහිදී සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම කොටස් හිමියන් නියෝජනය කරමින් සමාගම පාලනය කරනු ලබන අතර සර් පොඩ්ඩක් ව්‍යාපාරයේ මෙහෙයවීම කියන තැන ඉඳලා කියන්නකෝ. හරි. සමාගම් පොඩ්ඩක් ඉන්න. මට මුල ඒකේ පළවෙනි වාක්‍යය කියන්නකෝ. ඒ අනුව කොටස්කරුවන් බලාපොරොත්තු වන උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා ව්‍යාපාරයේ මෙහෙයවීම ඊට පස්සේ සර් ව්‍යාපාරයේ මෙහෙයවීම අධ්‍යක්ෂක මණ්ඩලයේ මූලික වගකීම වේ. එහිදී සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය සියලුම කොටස් හිමියන් නියෝජනය කරමින් සමාගම පාලනය කරනු ලබන අතර මෙය අධ්‍යක්ෂක මණ්ඩලයේ පුතේ වෙන පෑනකින් ලියා ගමු. නැත්නම් highlight කරගන්න. අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිත කාර්යභාරය ලෙසද හඳුන්වයි. ඒ අනුව සංවිධානවලට මඟ පෙන්වනු ලබන ආකාරය හා පාලනය කරනු ලබන ආකාරය. ඒ අනුව සංවිධානයන්
වලට මඟ පෙන්වනු ලබන ආකාරය හා පාලනය කරනු ලබන ආකාරය සංස්ථාපිත පාලනය ඇලෙරක් සාංගමික යහපාලනය ලෙස හඳුන්වන අතර මෙය ප්‍රවේශයන් දෙකක් යටතේ සිදුවේ. ලෙස හඳුන්වන අතර මෙය ප්‍රවේශයන් දෙකක් යටතේ සිදුවේ. මෙය ප්‍රවේශයන් දෙකක් යටතේ සිදුවේ. එක දෙක කියලා දාලා තියෙනවා ලියාගන්න පළවෙනි එක නීති පාදක සාංගමික පාලනය. පළවෙනි ලියාගන්න පුතේ නීති පාදක සාංගමික පාලනය. නීති පාදක සාංගමික පාලනය. දෙක ලියාගමු මූලධර්ම පාදක සාංගමික පාලනය. මූලධර්ම පාදක සාංගමික පාලනය. එහෙනම් ආයතනයක් තුළ සාංගමික පාලනය වෙන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි නීති පාදක, ඒ කියන්නේ නීති රීති වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූලධර්ම පාදක කියලා කියන්නේ පුතේ මූලධර්මයක් තියෙනවා නියෝජ්‍යත්ව මූලධර්මය. නියෝජ්‍යත්ව මූලධර්මයක් කියලා කියන්නේ යම් ප්‍රධානියෙක්ව නියෝජනය කරන්න වෙන එක්කෙනෙක් පත් කරගන්න. ඒ කියන්නේ කොටස්කරුවෝ නියෝජනය කරන්න පත් කරගන්නේ කවුද පුතේ? අධ්‍යක්ෂක මණ්ඩලය. ඒතර මෙන්න මේ දෙන්න අතර පවතින නියෝජ්‍යත්ව සම්බන්ධතාවයේ මත සාංගමික පාලනයක් ඇති වෙන්න පුළුවන්. ඒ පාලනය තමයි අපි කියන්නේ මූලධර්ම පාදක සාංගමික පාලනය කියන්නේ. හරි. කියවමු ළමයි යට දීලා තියෙනවා මම නීති පාදක සාංගමික පාලනය කියන්නේ මොකක්ද කියලා. කිසියම් විශේෂිත අවස්ථාවක highlight pen එක ගන්න පුතේ ළඟට කිසියම් විශේෂිත අවස්ථාවකදී කුමක් කළ යුතුද කුමක් නොකළ යුතුද යන්න සඳහන් කරන ලද අධිකාරී බලයක් තුලින් සිදු කරනු ලබන මඟ පෙන්වීම නීති ලෙස හැඳින්විය හැකිය. highlight කරන ළමයි අධිකාරී බලයක් තුලින් කරනු ලබන මඟ පෙන්වීම highlight කරන්න. අධිකාරී බලයක් තුලින් කරනු ලබන මඟ පෙන්වීම නීති ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව සංවිධානයක කටයුතු පාලනය කළ යුතු වීම නීති පාදක සාංගමික පාලනය ලෙස හැඳින්වේ. සංවිධානයේ පුද්ගලයන් එකිනෙකා වෙනුවෙන් කුමක් කළ යුතුද? කෙසේ එකට වැඩ කළ යුතුද? කෙසේ සංනිවේදනය කළ යුතුද? කෙසේ තීරණය කළ යුතුද? කිසියම් වරදක් වෙනුවෙන් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න පිළිබඳව මේ තුලින් මඟ පෙන්වනු ලබයි. මෙවැනි නීති විධිමත් සහ අවිධිමත් ලෙස කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. පුතේ විධිමත් නීති කියලා කියන්නේ සාංගමික ව්‍යවස්ථාව. එහෙනම් අපි කියනවා පුතේ සමාගමක තියෙන ව්‍යවස්ථාවලිය. ඒක නීති පාදක විධිමත් එකක් ඒක. මොකද අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ ඒ වගේම මේකේ ඉන්න සියලුම කළමනාකර එකතු වෙලා හදපු විධිමත් ලේඛනයක් වෙනවා ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. එහෙනම් මේ ව්‍යවස්ථාවේ තියෙන ඇතැම් නීති රීති හරහා අදාළ ආයතනයේ තුල සාංගමික පාලනයක් ඇති කරන්න යම් බලපෑමක් සිදු කරනවා. එහෙනම් සාංගමික පාලනයක් ඇති කරන්න එහෙම සංස්ථාපිත පාලනයක් ඇති කරන්න බලපාන විධිමත් නීති වලින් පළවෙනි එක තමයි අපි ලියාගන්න සාංගමික ව්‍යවස්ථාවලිය. ව්‍යවස්ථාවලිය කියලා ලියාගන්න කමක් නැහැ. පළවෙනි එක ව්‍යවස්ථාවලිය. දෙවෙනි එක ලියාගන්න පුතේ ව්‍යාපාර ප්‍රතිපත්ති හා නියාමනයන්. විධිමත් නීති වලින් දෙවෙනි එක ව්‍යාපාරික ප්‍රතිපත්ති හා නියාමනයන්. තුන්වෙනි එක උපාය මාර්ගික සැලසුම්. උපාය මාර්ගික සැලසුම් පුතේ හදන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කට්ටිය තමයි උපාය මාර්ගික සැලසුම් හදන්නේ. එහෙනම් ඒවත් විධිමත් සැලසුම් කියලා අපි කියනවා. ඒ නිසා තමයි අපි කියන්නේ විධිමත් නීති රීති වල ගණයට අපි දාන්නේ උපාය මාර්ගික සැලසුම් කියන එක. ඒ හේතු හින්දා. ලියමු ඊළඟ
විධිමත් පාලන කාර්ය පටිපාටි. විධිමත් පාලන කාර්ය පටිපාටි. ඊළඟ ළමයි කීයක් ලියවද? 4ක්ද? 4ක්ද ලියාගත්තේ? ඔව් සර්. හරි. අනිත් දෙක කපන්නකො. ඒ දෙක අවශ්‍ය නැහැ. මම ඒ දෙක මෙතනින් 5 6 කපනවා. ඒතර විධිමත් නීති වල 4ක් ගන්න. ඊට අමතරව තියෙන ළමයි යට අවිධිමත් නීති. අවිධිමත් නීති. ඉතින් අවිධිමත් නීතියට ලියා ගන්න පළවෙනි එක තමයි අවිධිමත් නීතියට තියෙන පළවෙනි එක ලියා ගන්න ව්‍යාපාරික සංස්කෘතික සාධක. ව්‍යාපාරික සංස්කෘතික සාධක. දෙක ඇදහිලි. ඇදහිලි. තුන විශ්වාස. විශ්වාස. 4 ආචාර ධර්ම. ආචාර ධර්ම. ඒ කියන්නේ විධිමත්ව නෙමෙයි පුතේ. ඒ කියන්නේ කිසිම අධිකාරී බලයේ තියෙන පුද්ගලයන් විසින් හදපෙව නෙමෙයි. වෙනත් සේවකයෝ එහෙම නැත්නම් වෙන ආයතන වලින් ආපු සම්බන්ධතා නිසා ඇති වෙලා තියෙන නීති රීති වල තමයි ඔන්න ඔය අවිධිමත් නීති කියලා අපි කියන්නේ. ඒතකොට ඒවා වෙන කවුරුත් බලයක් තියෙන පුද්ගලෙක් හදපු දේවල් නෙමෙයි. ඔය සංස්කෘතිය කියන එක, ඇදහිලි කියනවා, විශ්වාස කියනවා කවුරුත් හදපු එකක් නෙමෙයි. ඒ නිසා තමයි අපි ඒවා අවිධිමත් නීති අතර දාන්නේ මෙන්න මේ සාමූහික යහපාලනයට තියෙනවා. හරි. දැන් එහෙනම් ඔයාලා දන්නවා නීති පාදක සාමූහික පාලනය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි විධිමත් නීති මගින් සිදුවෙන පාලනය, අනිත් එක තමයි අවිධිමත් නීති මගින් සිදුවෙන පාලනය. ඉතින් විධිමත් නීති වල උදාහරණ 4ක් ගන්නවා. අවිධිමත් නීති වල උදාහරණ 4කට ඔයාලා දැන් දාන්න. ඊට අමතරව මම කියවා පුතේ සාමූහික පාලනයක් එහෙම නැත්නම් ආයතනික යහපාලනයක් සිද්ධ වෙන්න ප්‍රවේශ දෙකක්නේ බලපානවා. මේ ප්‍රවේශ දෙක එකක් ඉවරයි. නීති පාදක ඉවරයි. ඊළඟට තමයි ළමයි මූලධර්ම පාදක සාමූහික පාලනය. පුතේ මූලධර්ම පාදක සාමූහික පාලනය කියලා කියන්නේ ප්‍රධානියෙකු හා නියෝජිතයෙකු අතර ඇතිවන නියෝජ්‍යත සම්බන්ධතාවය නිසි පරිදි පවත්වාගෙන යාම මූලධර්ම පාදක සාමූහික පාලනය ලෙස හඳුන්වනවා. මෙන්න මෙහෙම කතාවක්. දැන් පුතේ හිතන්නකෝ මම අයිතිකරුවා කියලා ව්‍යාපාරයේ අයිතිකරුවෙක් තමයි මම. ඒතර මම පත් කරගන්නවා පුතේ මගේ ව්‍යාපාරය පාලනය කරන්න තව පුද්ගලෙක්. හිතන්නේ ඒ කියලා පුද්ගලෙම පත් කරගන්නවා මගේ ව්‍යාපාරය පාලනය කරන්න. මං එයාට පඩියක් දෙනවා. ඒතර ඒ පඩිය ගෙවර නිසා පුතේ ඒ පඩිය ගන්න අර සේවකයා මං යටතේ ඉන්න පුද්ගලෙක්. කියන්නේ එයා හැම වෙලාවෙම ක්‍රියා කරන්න පුතේ මං වෙනුවෙන් මාව නියෝජනය කරන්න තමයි එයා හැම වෙලාවෙම යතු වෙන්නේ. එතකොට අපි දෙන්න අතර ඇති වෙනවා සම්බන්ධතාවයක්. ඒ කියන්නේ මම තමයි ප්‍රධානියා මගේ යටතේ ඉන්න අර මං වැඩට ගත්ත කෙනා තමයි පුතේ සේවකයා. ඒතකොට අපි දෙන්න අතර ඇති වෙන සම්බන්ධතාවය. ඔන්න ඔය සම්බන්ධතාවයට අපි කියනවා පුතේ නියෝජිත සම්බන්ධතාවය. ඒතර මේ නියෝජිත සම්බන්ධතාවයේ හරියට ඉටුකරන්න මගේ යටතේ ඉන්න සේවකයා පෙළඹෙනවා නම් එයා හැම වෙලාවෙම උත්සාහ කරනවා නම් මේ නියෝජිත සම්බන්ධය හරියාකාරව පවත්වාගෙන යන්න ඒ හරහා පුතේ සාංගමික පාලනය කියන එක ඉබේම ඉටු වෙනවා. ඒක තමයි මේ මූලධර්ම පාදක සාංගමික පාලනය කියලා කියන්නේ. කියමු ළමයි ප්‍රධානියෙකු හා නියෝජිතයෙකු අතර ඇතිවන නියෝජ්‍යත්ව සම්බන්ධතාවය නිසි පරිදි පවත්වාගෙන යාම මූලධර්ම පාදක සාංගමික පාලනය ලෙස හඳුන්වයි. එයට දෙනවා ව්‍යාපාර නීතියට අනුව ප්‍රධානියෙකු විසින් නියෝජිතයෙකු පත් කරගෙන අතර නියෝජිතයා ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටිය යුතුය. කොටස්කරුවන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අතර ඇති මෙම සම්බන්ධතාවය මත කොටස්කරුවන් ප්‍රධානීන්ද හයිලයිට් කරන්න පුතේ. කොටස්කරුවා කියලා කියන්නේ ප්‍රධානියා. ඒ කියන්නේ ව්‍යාපාර අයිතිකරුවා කියලා කියන්නේ ප්‍රධානියා. අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයෙක් හයිලයිට් කරන්න. කොටස්කරුවන් ප්‍රධානීන්ද අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයින්ද ලෙසද හැඳින්වී හැක. එහිදී අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් කොටස්කරුවන්ගේ අපේක්ෂා ඉටු වන ආකාරයට ව්‍යාපාරය මෙහෙයවීම කළ යුතු අතර කොටස්කරුවන් මේ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රමාණවත් පරිශ්‍රමයක් ගෙවිය යුතුය. දැක්කද? අධ්‍යක්ෂක මණ්ඩලයේ හැම වෙලාවෙම ක්‍රියා කරන්නකොට පුතේ තමන්ගේ ඉන්න කොටස්කරුවන්ගේ අපේක්ෂා ඉටු වෙන ආකාරයට.
ඇයි එහෙම ක්‍රියා කරන්න ඕනේ? මොකද යාළුවට කොටස් කරුව ගෙවනවා පුතේ පාරිතෝෂිකයක්. පරිශ්‍රමිකයක් ගෙවනවා. ඇයි මේ පරිශ්‍රමික ගෙවන්නේ? අධ්‍යක්ෂකවරු කොටස් කරුවන් වෙනුවෙන් පෙනී සිටින නිසා තමයි මේ පරිශ්‍රමික. ඒතර මේ පරිශ්‍රමිකය ලබාගෙන අධ්‍යක්ෂකවරු කොටස් කරුව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී ඉන්නවා. ඒ හරහා ඇති වෙන පාලනයක තමයි අපි කියන්නේ මූලධර්ම පාදක සාංගික පාලනයක් කියලා. හරි. මට කියන්න ඔය නීතිපාදක සාංගමික පාලනයයි මූලධර්ම පාදක සාංගමික පාලනයයි තේරුණාද? තේරුණාද? තාම තේරුම් නැති කට්ටියත් ඉන්නවා. එහෙම ඉන්නවා නම් කියන්න ළමයි. හරි. කවුරුත් අහන්නේ නැහැ මං හිතන්නේ තේරෙන්නේ නැති. පුතේ යටින් ලියාගමු විස්තරයක් දීලා තියෙනවාට විස්තරයක් ලියන්න. ඒ අනුව මෙතනින් පටන් ගන්න. ඒ අනුව ඔව් මේ සංකල්ප දෙකේ වෙනස්කම් මොනවද කියලා හොත් ප්‍රධාන වශයෙන්ම ලියන්න පුළුවන්ද මේ? නෑ. එහෙම ප්‍රධාන වශයෙන් වෙනස්කම් ලියන්න බෑ. එතකොට අපි ලියන්න ඕන නීතිපාදක සාංගික පාලනය කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕන. නිර්වචනාත්මක වෙනස්කමක් විතරයි ලියන්න පුළුවන්. වෙනස්කම් වෙන වෙනම ලියන්න බෑ. අර ඔයාලා ලියන්නේ මොකද්ද? බලපටලාවි වාණිජ බැංකුවේ බලපටලාවි විශේෂ බැංකුවල වෙනස්කම හොත් අපිට ලියන්න පුළුවන් නේ. ජංගම ගිණුම් පවත්වා ගන්න පුළුවන්. ජංගම ගිණුම් පවත්වා ගන්න බෑ. චෙක් පත් තරහා ගන්න කරන්න පුළුවන්. චෙක් පත් තරහා ගන්න බෑ කියලා වගුවක් ආශ්‍රයෙන් දාලා ලියන්නේ. එහෙම ලියන්න බෑ මේක. එහෙම ලියන්නේ නැතුව ඔයාලා ලියන්න ඕනේ නිර්වචනාත්මක වෙනස විතරයි මේක ලියන්න පුළුවන්. හරිනේ සජාන? තේරුණාද ඒක? ඔව් සර්. හරි. ලියාගමු එහෙනම් යටින් ස්තන යටතේ ලියාගමු. ඒ අනුව මූල්‍ය ආයතනවල සාංගමික පාලනය පිළිබඳ මූල්‍ය ආයතනවල සාංගමික පාලනය පිළිබඳ ඍජුව වගකිව යුත්තේ ඍජුව වගකිව යුත්තේ සමාගමක highlight පෑනකින් ලියන්න පුතේ වෙන පෑනකින් ලියාගන්න highlight කරලා ලියාගන්න සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය කියන එක highlight කරන්න. අධ්‍යක්ෂක මණ්ඩලය ආපෝ සාමාන්‍ය පෑනෙන් වන අතර එහිදී සමාගමේ මෙහෙයුම් කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කිරීමත් අවදානම් කළමනාකරණයත් හා සමස්ත ආයතනයේ පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කිරීමත් අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් සිදු කළ යුතුය. එහිදී